අයිබෝවන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා සීන් එකට. අද අපි බලන්න යන්නේ කැමරාවල අහම්බෙන් සටහන් වුණු වීඩියෝ දර්ශන කිහිපයක්. මේ සීන් එක නම් පටන් ගන්නෙම නංගිලාගේ ඩාන්ස් එකකින්. චූටි වෙලාවකින් වෙන්නේ මොකද්ද බලන්නකෝ. ස්ටේජ් එකම කඩාගෙන බිමට වැටෙනවා නේද? වැටෙන එක සාධාරණයි. ඉතින් මේ අර තඩි කෙල්ලෝ දෙන්න උඩ පනින විදිහට මේවනම් ඉතින් ආයේ බස් එකේදී නිදාගෙන ඉන්නකොට වතුර බෝතලයක් ඔලුවට වැටෙනකොට ආයේ ඉතින් බෑග් එකේ අයිතිකාරයාගේ අම්මා මුත්තා තමයි මතක් වෙන්නේ. ඔයාලටත් එහෙම වෙලා තියෙනවද? මේ මැච් එකේදී බෝලේ මිස් වෙලා ග්ලව්ස් එකෙත් වැදිලා වැදෙන තැන අම්මෝ මේ වේදනාව කොල්ලෙක් තමයි දන්නේ ඉතින්. What? Bro, what are you talking about? මේ සැලුන් එකේ ඕපනින් එකේ ආරාධිත අමුත්ත තමයි අර කළු පාටින් ඇඳන් එන ඩයල් එක. කට්ටියම යටින් රිංගලා ඇතුළට යනකොට මිනිහත් රිංගලා ඇතුළට යන්න තමයි හැදුවේ. වෙලාවට එතන හිටිය මිනිස්සයා මිනිහට මතක් කරලා දුන්නේ ඔයා තමයි ආරාධිත අමුත්ත කියලා. ඒක තමයි හැම එකම කරන දේ කරන්න යන්න එපා කියන්නේ. මේ තමයි ඉන්දියාවේ පාරක තිබුණු ඉන්දියාවේ හැඩේ මඩවල. ඒක සිරාවටම ඉන්දියාව වගේමයි. ලංකාවත් තියනවද බලන්නකො පොඩියට හරි පැත්තකින්. මේ සීන් එකේදී නම් මේ මිනිස්සයාට අච්චර ලොකු දොරක් පේන්නේ නැතුව දොරේ වදිනවනේ. මොකද හිතන්නේ ඇස් පේන්නේ නැති ඩයල් එකක්ද? පොෂ් එකට ඇඳලා පඩිපෙළ නගින්න නේද හදන්නේ? වටුණා නේද පඩිපෙළත් එක්කම බිමට. මට නම් එච්චර ඉක්මනින් ෂර්ට් එකක් නවා ගන්න තියා දිගාරින්නවත් බෑ. බලන්නකො මේ කොල්ල තප්පර දෙකක් යනකොට ලස්සනට නවලා තියෙන හැටි. Good job. පහන තියලා ගඟේ ඇව්වා වගේ ෆෝන් එකත් ගඟේම ගියා නේද? අනේ ඉතින් දැන් දුක් විඳින්න එපයි ෆෝන් එකක් ගන්න. प्लास्टिक को तेल में मेल्ट कर देते पानी पीना तो
කොහොමද කට්ටිය ඉස්සරහා කොල්ලගේ ආතල් එක නම් ගන්නවා. ඒක පාරටම තාපෙන් පල්ලෙහාට වැටුන එකනේ සීන් එක කියන්නේ. මෙච්චර පොල් ගණන් කාලේ මිනිස්සු ඇත්තට මොකද පොල් ගහනවද මන්දා. ඔයත් පොල් ගහපු කෙනෙක් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න යටින්. I got you, homie. හොඳම යාළුවට බයික් එක පෙන්නලා ඇවිත් කොහොමද බලපන් කිව්වම ඌ එක පාරටම ඇසේටරේ ඇල්ලුවාම වෙලාවට බයික් එක පොඩි නිසා කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වුණා. ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කෙනෙක් වගේ කොහොමද අංකල් ගහන්න ගියේ ෂොට් එක. ෂොට් එක නම් පොඩ්ඩක් වැරදුනා වගේ. මූණෙම තමයි බෝලේ. හොඳම යාළුවෝ සෙට් එක හම්බ වුණාම මේ වගේ ආතල් එකකුත් තියෙන්න ඕනේ. බලන්නකෝ මුන් ගෙම්බෝ පයින්නවා වගේ පනින හැටි. හැබැයි හෙවනලට පේන්නෙම ගෙම්බෝ වගේ තමයි. Two hours later. ස්පේ කරන අයියා වැඩ දාලා ගහන්න නේද හැදුවේ ස්පේ එක. මෙන්න වැටිලා වැදුන තැන නම් නරකම තැන තමයි වැදුනේ ඉතින්. ආයේ නම් වැඩ කිට දාන එකක් නෑ. Okay. මේකත් මරු පිඟාන හොඳටම මැදිලා එනවනේ. වැඩේ ලේසි පාසුයි ආයේ ඉතින් දඟලන්න දෙයක් නෑ. ජොගින් යන්න ගිහින් වතුර පාරේ වැටිලා රිස්සකනම ගියා නේද පහලට. ගණන් ගන්න එපා. ඔව සුළු දේවල්. වීඩියෝ අවසානයේ දක්වාම රැඳී සිටි ඔබට ගොඩක් ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.